තම සාක්කුවෙන් තුට්ටුවක්වත් වියදම් කරන්නේ නැතුව පොලිසියට ආවඩන නඩු දෙන මුදලාලිලාගෙන් ලොකු ලොක්කන්ගෙන් දහස් ගණන් මුදල් අරගෙන 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියට අපේ පොලිසිය කාවවත් නොදෙවෙනි ලෙස සැමරුවා. ඒ සදහැවත් පොලිස් මහත්වරු අසරණයින්ට බොරු නඩු දාලා තලාපෙලා තෘප්තිමත් වන මෘගයින් රැලක් කිව්වොත් එය නොරිස්සන පිරිසක්ද ඉන්නවා. පියදාස කිරි කපලා රටේ ආර්ථිකයට දායක වන අහිංසක ගැමියෙක්. කොත් ආර්ථිකය කියලා. මේ රස්සාව කීකම. මම ලෙවිල්ලස් ගෝල්ලාගේ ඉතල ඉන්නකොට ඇවිල්ලා මාව ගත්ත කදිත් විකුණන්නේ. මං ගෝ ජනපදයේ ඕන තැනකින් අහන්න. පොලිසිය කිව්වා මේ ලොකු මහත්තයා පොඩ්ඩක් අරන් යන්න. එහෙදි මට ගහන්න නැතුව නීල් පියන්තක ළඟ අරක්කු තියනවා නේද කියලා කියහන්. නල පොල්ල කර. කොහොමද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අරගෙන ඉන්නේ පොලිසිය. ලෙවිල්ලස් ගෝල් මහත්තයා කිව්වා නෑ මම ඒක ඉඳලා නිකන් අරන් අරකු කඳුලක්වත් තුනෙත් නෑ. එයා විකුණන්නේ නෑ. පොලිසිය ඒව ගණන් ගත්තෙම නෑ. නොකල වරදකට වැරදි කළ බව පිළිගත්තේ පියදාසගේ නිවටකමට නොවේ. පොලිසිය වද හිංසා ඉවස ගන්න බැරි වුණ හින්දා. පොලිසිය මේ බෝතලයකට අස්සන් තියන්නේ. කඩදාසි කොල්ලේ. ඉතින් මං බයට අස්සන් දී 10 කියනවා. මාව ඊට පස්සේ හින්දා 10ට විතර අප තියලා ගත්තා. ඒකට ප්‍රතිබ්බේ ප්‍රේමදාසගේ. පොලිසිය දාලා දුන්නා කවි බෝතල් 5. මට කිසිම පෙරවැරද්දක් තිබුණේ නැහැ. සහකාර පොලිස් අධිකාරීත් කිසිම පියවරක් ගන්නේ නැතිව පියදාසව පිටත් කරනවා. ඒ පියදාසගෙන් පොලිසියට කිසිම වාසියක් වෙන්නේ නැති හින්දා. එයා එස්පී මහත්තයා ඇහුවා මොකද මං කිව්වා මාව මෙහෙම නිකන් අරන් ආවේ. එස්පී මහත්තයාගෙන් මේ කට ඔය විදිහටම කට උත්තරේ දුන්නා. ඒ කට උත්තරේ අරගෙන මේ මාව එව්වා. මේ නඩුව දැම්මේ 2009 වසරේ. තමන්ට අයිති නැති පැන් බෝතල් වල තියෙන්නේ ආණ්ඩුවේ අරක්කු නොවන බවට සහතිකයක් ගන්න ඒවා රස පරීක්ෂකට යවුවා. දැන් අවුරුදු 2ක් ගත වෙලා. තවම වාර්තාව නැහැ. නඩුව එකතැන පල් වෙනවා. නඩුව දැම්මා. නඩුවේදී මම කිව්වා නේවර්තිකාරය. ඉතින් නඩුව දෙපාරක් ඇහුවා. තුන්වෙනි පාර කිව්වා මේ 31 වෙනිදා එන්න එපා. මම හිතන්නේ මේ නිකන් අපරාධي මාව අත්‍යාද කරුවායි අපාද කරුවායි කියන එකයි මම හිතන්නේ. නීතියේ කඩාවැටීම සමග මේ විදියට පීඩාවට පත්වන ජනතාව කොතෙකුත් සිටිනවද? පොලිසිය බොරු නඩු දානවා. රස පරීක්ෂකගේ වාර්තා එන්න අවුරුදු ගණන් ගත වෙනවා. නඩු උසාවිවල පල් වෙනවා. ඒ වගේම නීතිපතිට යවපු ෆයිල් එමින් හෙමින් යටියන්තොට යනවා. මේ වයින් පීඩාවට පත්වන්නේ පාලකයින් ලොකු පුටුවලට යවපු සාමාන්‍ය ජනතාව. දැන් කාලයයි අපි කතා කරමු.